ආයුබෝවන් සියලු දෙනාටම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. අද මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ ඊයේ මහ බැංකුව විසින් පොලි අනුපාත පිළිබඳව ගත්ත අලුත්ම තීරණය පිළිබඳව දැනුම් දීමක් කරන්න. ඔයාලන්ට මතකද මම ඊට කලින් වීඩියෝ එක දැන් දවස් දෙකකට විතර කලින් වීඩියෝ එකකදී ස්ථාවර තැන්පතු පොලි අනුපාත ගැන වීඩියෝ එකක් කරන අවස්ථාවේදී කිව්වා තවදුරටත් පොලි අනුපාත පහළ යෑමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම ඊයේ මහ බැංකුව විසින් තීරණය කළා තියෙනවා තැන්පතු පොලි අනුපාත සහ ණය පොලි අනුපාත තවත් 1%කින් පහළ මිනිමම් amount එක 100%කින් පහළ දැමීම සඳහා. ඉතින් ඒ කියන්නේ බොහෝ දුරට ඔයගලන්ට බලන්න පුළුවන් වෙයි ඉස්සරහට බැංකුවල ස්ථාවර තැන්පතු පොලි අනුපාතත් යම් ප්‍රමාණයකට අඩුවීමක් කරන්න පුළුවන් තව 100%කින් විතර. ඒකට ඇත්තටම හේතුව කියලා මහ බැංකුව විසින් නිකුත් කරලා තියෙන්නේ මේ වෙනකොට රටේ තියෙන මේ උද්දමනය කියන තත්වය යම් ප්‍රශස්ත මට්ටමකට අවිල්ලා තියෙනවා. ඒකට පාලනය වීමක් සිද්ධ වෙලා තියෙන නිසා ඒ පිළිබඳවත් සලකලා බලලා තමයි ඔයගොල්ලෝ මේ තීරණය අරගෙන තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මම දිගින් දිගටම ඔයගොල්ලන්ට මම දැන් මීට කලින් වීඩියෝ එකකුත් ගෙනාවා කොහොමද මේ උද්දමනයත් එක්ක FD rates වෙනස් වෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් ඒක නිසා මේ කියන කරුණු කාරණා පිළිබඳව යම් අවබෝධයකින් ඉන්න ඒ පිළිබඳව මම ඔයගොල්ලන්ව තොරතුරු ලැබුණු ගමන් දැනුවත් කරනවා. ඉතින් ඒක නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් FD පොලි අනුපාත තවදුරටත් පහළට යන්න පුළුවන් කියන එක පොඩි ප්‍රමාණයකින් හරි පහළට යන්න පුළුවන් කියන එක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් FD එකක් දාන ඕගොල්ලෝ මේ පිළිබඳව යම් අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. හොඳයි. channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. අපි තවත් වැදගත් වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.